කෙනෙක්ට ටොයිලට් ඒ කියන්නේ වැසිකිලි යෑමට තියෙන අපහසුව වාර ගාන අඩුවීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සතියට සමහර අය ඉන්නවා සතියට මේක සැරයක් තමයි මල පහ කරන්න යන්නේ. එහෙම නැත්නම් එයා දිනපතා යනවා. නමුත් මේක එයාට හරිම යුද්ධයක්. ඒ කියන්නේ විනාඩි 45ක් පැයක් වැසිකිළියක වාඩි වෙනවා බොහොම අමාරුවෙන් තටමලා chart එකක් තියෙනවා. ඉතින් කෙනෙක්ට මේක යුනිවර්සල් මේක ලෝකේ පුරාම පාවිච්චි කරන chart එකක්. ඒ කියන්නේ කෙනෙක්ට විස්තර කරන්න ඕන නම් තමන්ගේ මලපහ කියන්නේ වෛද්‍යවරයෙකුට වගේ කියන්නේ මේ chart එකක් කියලා මේකයි කිව්වනම් අදහසක් එනවා මේ මෙන්න මේක තමයි වෙනස මෙන්න මෙතන ඉඳලා මේ තත්තර වෙනස් වුණා කියන දේ. මලබද්ධයට හේතු වන ප්‍රාථමික කාරණා තියෙනවා. ඒ කියන්නේ බඩවැල කියන්නේ ඒ කියන්නේ ඒකත් සංකෝචන ප්‍රසාරණ ඇකිලීම් දිගෑරීම වලින් තමයි මේකේ තියෙන මල ගමන් කරන්නේ. කාට හරි කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේකේ ඒ කියන්නේ බොහොම හෙමින් වැඩ කරන්නේ. ඒ බඩවැල ටිකක් කම්මැලි. බොහොම හෙමින් තමයි බඩවැලේ ඇතුලේ චලන සිද්ධ වෙන්නේ. ඒතකොට එහෙම කෙනෙක්ට අපිට කියනවා ස්ලෝ ට්‍රාන්සිට් එකක් කියලා. ඒක ඇතුලේ හරි හෙමින් ගමන සිදු වෙන නිසා ඒ කෙනාට මේ මලපහ කිරීමේ අවශ්‍යතාවය එන්නේ බොහොම ඒ කියන්නේ දවස් කීපයකට සැරයක්. තව පිරිසක් ඉන්නවා මේගොල්ලොන්ට මේ නෝම ඒ කියන්නේ සාමාන්‍ය විදියට බඩවැලේ මේ මල පහ ගමන් කරනවා. නමුත් ඒගොල්ලොන්ට මේක පිට කිරීමේ අපහසුයක් තියෙනවා. එක්කෝ එයාලා වැසිකිලි ගියාම බොහොම පොඩි ප්‍රමාණයක් තමයි යන්නේ. ඒගොල්ලොන්ට ඊට පස්සේ දැනෙනවා මේක යවා ගන්න අමාරුයි වගේ. මේක තව විදියක්. තව පිරිසක් ඉන්නවා ඒ කියන්නේ ඒගොල්ලොන්ට මේ අර කියන්නේ අපි ගත්තොත් අර පෙල්වික් ෆ්ලෝ එකේ කියන්නේ ශ්‍රෝණි මේකලාවේ යට හරියේ තියෙන මේ බඩවැලේ නැමුමේ තියෙන වක්‍රතාවයේ වැඩිවීම අසාමාන්‍ය විදියට මේකේ ඇති වෙන චලන නිසා මේගොල්ලොන්ට පිට කරගන්න අමාරුයි මල. ගොඩක් වෙලාවට අපි දකිනවා මේ කියන්නේ දැන් කාන්තාවන් එහෙම දරු ප්‍රසූතිය කීප සැරයක් වුණාට පස්සේ කාලයත් එක්ක මේ තියෙන ඒ ලිගමන්ට්ස් ඒවා ඒ බුරුල් තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ශ්‍රෝණි මේකලාවේ යට තියෙන අපි පෙල්වික් ෆ්ලෝ එක කියලා කියනවා. මේවල ගැටලු නිසා ඒ තියෙන කෝණ වෙනස් වුණා. මේ කියන්නේ දැන් ඒ නෝමල් ඒ කියන්නේ බඩවැල ඇවිල්ලා මේක එළියට එන්නේ යම්කිසි කෝණකින් තමයි ආපසු එන්නේ. නෝමල් කෙනෙක් මලපහ පිට කරනකොට උද මාර්ගයේ තියෙන ඒ කෝණයේ වක්‍රතාවය අඩු වෙලා තමයි මේක එළියට එන්න පහසු විදියට හැදෙන්නේ. කෙනෙක්ගේ මේක අනිත් පැත්තට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආ මලපහ පිට කරන්න යනකොට මේ කෝණය වැඩි වෙනවා. එතකොට එයාට දැනෙනවා එයා බොහොම තටමලා මේක යවන්න හදනවා. නමුත් මේක යම් තැනකින් બ્લોක් කරනවා. කියන්නේ තනිකර අනිත් පැත්ත ස්වභාවිකව වෙන්න ඕන දේ අනිත් විදියට වෙනවා. එතකොට දැන් මෙන්න මේ වගේ තත්ත්ව හේතු වෙන්න පුළුවන්. ඒ මම කිව්වේ මේකේ තියෙන මේ වර්ග ගැන. ඒ කියන්නේ මලපහ ප්‍රාථමික මලබද්ධයේ වර්ග තියෙන්න පුළුවන්. ඒතකොට දැන් ප්‍රධාන අපි හේතු ගත්තොත් ආයෙත් අපි ප්‍රමාණවත් වතුර ප්‍රමාණයක් ගන්න නැත්නම් විශේෂයෙන්ම අපි වගේ මේ ඝර්ම කලාපීය රටක ගොඩක් උෂ්ණත්වය වැඩි ගොඩක් වතුර අපේ ඇඟෙන් එළියට යනවා. ඉතින් අපි වතුර බොන්නේ නැත්නම් අනිවාර්යෙන් අපේ ඇඟ පවත්ව ගන්න මේ බඩවැලෙන් වතුර ඇබ්සෝබ් ආපහු ඇදලා ගන්නවා. එතකොට මේ මල ගොඩක් ඝන වෙනවා. එතකොට පිට කරගන්න අමාරුයි. දෙවැනි එක තමයි අපිට මේ කෝප්ප මැනලා මේක කරන්න බෑ. ඉතින් කෙනෙක් ලොකු වතුර බෝතලයක් තියාගෙන අඩු ගානේ දවසට ලීටර 2.5ක්වත් වතුර ප්‍රමාණයක් පාවිච්චි කරන්න. ඊළඟ එක තමයි මේ ගන්න ආහාරයේ තියෙන තන්තු ප්‍රමාණය. එතකොට තන්තු ගත්තම අපිට ಜಾති දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සොලියු දිය වෙන සහ නොදිය වෙන කියන මේකේ soluble fibers කියන එක තමයි ගොඩක් හොඳයි කියලා කියන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඇපල් ගෙඩියක ඇපල් පොත්ත insoluble ඒක දිරවන්නේ නැහැ. ඒ ඇපල් කියන එක soluble fiber. දෙකම තියෙනවා. නමුත් වැඩි හොඳයි soluble fibers. ඒ insoluble fibers ගොඩක් ගත්තම ඒකෙන් අර සමහර කෙනෙක්ට බඩ පුරවලා දාන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර අයට ඩයරියා එන්න පුළුවන්. නමුත් ඒ soluble fibers අපේ ආහාරයේ සැලකිය යුතු මට්ටමකට තියෙන්න ඕන. soluble fibers තියෙන්නේ පළතුරු, එළවලු, ධාන්‍ය වර්ග, පලා වර්ග මේ දේවල් වල තමයි. පුළුවන් තරම් કૃත්‍රිමව ආහාර රටාවකට හුරු වුණොත් මේ තන්තු අපිට ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා. මේ තන්තු අඩු වෙනකොට කෙනෙක්ට මලබද්ධය ඇති වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ ශරීරයේ මේ ව්‍යායාමය. දැන් කෙනෙක් හිතන්නේ මේ අපි මුළු ඇඟටම ව්‍යායාමයක් නැත්තම් අපේ ඇඟට නැති වුණා වගේම තමයි බඩවැලත් කම්මැලි වෙනවා. ක්‍රියාශීලී බව වැදගත්. ඇත්තටම මේ හොඳට මේ බඩවැල් වැඩ කරන්න. වතුර කෑම වගේම ව්‍යායාමය කියන එකත් අවශ්‍යයි. අනිත් එක තමයි මේ මානසික සෞඛ්‍ය කියන දේ. කෙනෙක්ට හරියට නිදාගන්න පැය 6ක්වත් නැත්තම් පොඩ්ඩක් කතා කරාම සමහරවිට මේගොල්ලෝ හරිම කාර්යබහුල ජීවිත ගත කරන්නේ. රැයට එක දිගට පැය 6ක නිින්දක් නැහැ. රස්සාවල් දෙකක් කරනවා. ඉතින් මේ වගේ ඒ කියන්නේ හරියට මානසික කායික විවේකයේ කියන එකත් ඔබට හොඳට මේ කියන්නේ මේ බඩවැල් වල සෞඛ්‍යයට බලපාන දෙයක්. ඖෂධ පාවිච්චි කරනවා නම් විශේෂයෙන්ම අපි ගත්තොත් ওই වේදනානාශක ඖෂධ වෙන්න පුළුවන්. සමහරවිට අධික රුධිර පීඩනයට ගන්න අර කැල්සියම් channel blockers කියලා අපි කියනවා. මේ වගේ ඖෂධ ගත්තොත් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් මලබද්ධ. බොහොම අහිංසක හේතු ගොඩක් මැද්දේ සමහර කෙනෙක්ට බඩවැලේ ඇති වෙන පිළිකා තත්ත්වයක් නිසාත් මේක එන්න පුළුවන්. ඒ නිසා නිතරම මතක තියාගන්න අහිංසක හේතු වගේ
කොනක අරකට තියෙනවනේ. ඒ නිසා හැම වෙලේම මේක නිකන් මේවා කරගන්න යන්න එපා. දිගට තියෙනවා නම් චෙක් කරගන්න එක මේක පරීක්ෂාවකට ලක් කරලා මේක හරියට ඇසෙස් කරගන්න එක වටිනවා.